සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතාමත් අඩු මුදලකින් ලේසියෙන් පහසුවෙන් හවස තේ වේලාවට හදාගන්න පුළුවන් රසවත් ආහාරයක් සමගයි අදත් අපි චමාසවන් සමගින් ඔයාලත් එක්ක එකතු වෙන්නේ. මේකට අපි මුලින්ම හදාගන්න ඕනේ අපි හැමෝම දන්න අල සැමන් මිශ්‍රණය. ඉතින් මේ විදියට රත් වෙච්ච තෙල් එකට සුදු ලූණු ඉඟුරු ලූණු අවමිරිස් කරපිංචා එකතු කරලා ඒක හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ කෑලි මිරිස් ගම්මිරිස් ලුණු එකතු කරලා ඊට පස්සේ අලයි සැමනුයි හොඳින් තම්බලා පොඩි කරගෙන ඒකත් මේ මිශ්‍රණයටම එකතු කරලා තමයි අපි අල සැමන් මිශ්‍රණය හදාගන්නේ. අපිට මේ රොටිය හදාගන්න මූලිකව අවශ්‍ය වෙනවා මේ ටෝටිලා රොටි. මේක ඕනම සුපිරි වෙළඳසැලකින් අපිට ගන්න පුළුවන්. ඒ වගේම බිත්තරයක සාරු මොසරෙල්ලා චීස් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම රොටියට අපි අර මුලින්ම හදාගත්ත අලසැමන් මිශ්‍රණය තියලා ඒකට උඩින් මොසරෙල්ලා චීස් අතුරලා බිත්තර සාරු වලින් මේ රොටිය දෙකට නමලා අලව ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපි පැටිස් හදනකොට කරනා වගේම මේ රොටියේ සම්පූර්ණ අයින අපි ගෑරප්පුවකින් හොඳින් අර බිත්තර සාරු වලින් අලව ගන්න ඕනේ. ඔක්කොම රොටි අපි මේ විදිහට හදාගත්තට පස්සේ අපිට තියෙන්නේ ආයෙමත් ඒ රොටිය උඩින් බිත්තර සාරු දවටලා සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත oven එකේ සෙල්සියස් අංශක 200ට විනාඩි 18ත් 20ත් අතර කාලයක් මේ රොටි ටික බේක් කරලා අරගන්න. මේ විනාඩි 18කට පස්සේ අපිට විනාඩි 18කට පස්සේ මේක oven එකෙන් එළියට අරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් මේක උඩින් ආයෙමත් බටර් ටිකක් කාලෙප්ප කරගන්න. ඔයාලට මේ රොටි එක හවස තේ වේලාවට ඉතාමත් ලේසියෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතාමත් අඩු මුදලකින් ලේසියෙන් හදාගන්න පුළුවන් ආහාර වට්ටෝරු නැරඹීම සඳහා චමාස් සවන් සමගින් එකතු වෙන්න.